ඔයත් නම් අහලා ඇතිව අලුත් උන්ට අහන්න හම්බෙන්නේ දැන් ඉතිහාසෙත් එපාලු. සාහිත්‍යෙත් එපාලු. ආගමත් එපාලු. මන් දන්නේ මේ අලුතෙන් රට කරන උන්ට මොනවද ඕනේ කියලා. ඕනේ කියලා කියන්නේ රටට එපා කරපු දේවල්. මිත්‍යා ධර්මයයි අධර්ම රාගයයි නේද විසම ලෝභය ඕවා තමයි ඕනේ කියන්නේ. ඕනේවා ඕනේ කියන්නේ නැහැ. නිසා ඔයත් දරුවන්ට ඉතිහාසය කියලා දෙන්න අපේ කම උගන්වන්න. කඩොල්ලතා කියන්නේ චද්දන්ත කුලයේ ඇති. ඇත්තු කුල 10ක් ඉන්නවා පින්වත්නි. අටුවාවේ සඳහන් කරනවා හීනම කුලේ පහත්ම කුලේ කාලවක. උසස්ම කුලේ චද්දන්ත. මේ ඇත්තුන්ගේ හයිය වෙනස්, බලය වෙනස්, ප්‍රමාණය වෙනස්. හීනම කුලේ කාලවක ඇතාට තියනවලු පිරිමි 10 දෙනෙක්ගේ හයිය. ඊළඟට දෙවනි කුලේ ගංගෙය ඇතාට තියනවලු කාලවක ඇත්තු 10 දෙනෙක්ගේ හයිය. පිරිමි 100කගේ හයිය. තම්බ කියන ඇතෙක්ට තියනවලු ගංගෙය ඇත්තු 10 දෙනෙක්ගේ හයිය. ඒ කියන්නේ පිරිමි 1000කගේ හයිය. 10 ගුණේ 10 ගුණේනේ වැඩි වෙන්නේ. වැඩි කරලා බලමුද මේ බුද්ධ ආගමනේ මේ ගණිතය වැඩි කරමු එහෙනම් 10 100 වුණා 100 1000 වුණා 10 10 වුණා 10 10 ලක්ෂය වුණා ලක්ෂ ලක්ෂ 10 වුණා ලක්ෂ 10 ලක්ෂ 100 වුණා. ඒ කියන්නේ කෝටියයි කෝටිය කෝටි 10 වුණා කෝටි 10 කෝටි 100 වුණා කෝටි 100 කෝටි 1000 වුණා. ඒ කියන්නේ චද්දන්තතාට එද්දි හයිය කොච්චරද? පිරිමි කෝටි 1000කට සමානයි. ඔය චද්දන්ත කුලේ ඇතාව දල දෙකෙන් අල්ලලා දන ගැස්සුවා ලංකාවේ හිටපු කොල්ලෙක්. මොකද්ද නම? නන්දි මිත්‍ර. නන්දි මිත්‍රයා දල දෙකෙන් අල්ලලා චද්දන්ත කුලේ කඩොල් ඇතාව දන ගැස්සුවා. එහෙනම් මට කියන්න බලන්න නන්දි මිත්‍රයාගේ හයිය කොච්චරද කියලා. පිරිමි කෝටි 1000කට සමානයි. එහෙම පිරිමිත් මේ රටේ ඉඳලා තියෙනවා. දැන් ඉන්න උන්ට සිමෙන්ති කොට්ටයක් උස්ස ගන්න බැරි වුණාට. නේද? දැන් බෑනේ පින්වත්. ඔය කොල්ලෝ හවසට යනවා සල්ලි දීලා යකඩ උස්සන්න. ජිම් කියලා. මහා විශාල ශරීර තියෙනවා. හැබැයි ඉතින් බෑනේ මහන්සි වෙලා වැඩ කරන්න. ගෙවල් වල ඔය අම්මලා එහෙම දැකලා ඇති උට ගෑස් ටැංකිය උස්ස ගන්නත් බෑ. ඒ වුණාට ඇඟපත තියෙන. මේ මහා යෝධයෝ කියලා කියන්නේ පින්වත්නි මේ දොරෙන් ඇතුල් වෙන්න බැරි තරම් මහා ශරීර තිබ්බය නෙවෙයි. සසරේ කරපු පින්වල ශක්තියෙන් කාටවත් අභිභවන්න බැරි තාම උත්කෘෂ්ඨ ශක්තියක් තිබ්බ විශේෂයක්. ඒ නිසා හොඳට මතක තියාගන්න නන්දි මිත්‍ර සසරේ පින් කරලා තිබ්බ පිරිමි කෝටි 1000කගේ හයිය ලබන. දැන් මගේ පන්සලේ තවසට ඔය කොල්ලෝ එහෙම එනවා කියෝ ඉන්නවා. එකෙක් ඉන්නවා හවසට ඔය යකඩ උස්සන්න යන්නේ එකේ. මම දවසක් ඇහුවා කොච්චර උස්සනවද දැන් යකඩ? ආන්දර කිලෝ 150ක් විතර පුළුවන්. මං කෝ ඒ තනියද දෙකකින් 300ක්. මං කෝ එහෙනම් මට බය නැහැ. ඇයි බය නැත්තේ? මං වැටිලා එහෙම කකුල් කැඩුනොත්, කොන්ද කැඩුනොත්, බෙල්ල කැඩුනොත් ඔබට පුළුවන් නේ මාව ඉස්පිරිතාලේ අරගෙන. අපෝ කරේ තියන් යන්නම් කිව්වා. මගේ හිත දැන් කියනවා මේක චෙක් කරලාම බලන්න කියලා. මං කිව්වා සම්පාත් අර සිමෙන්ති කොට්ටේ පොඩ්ඩක් තෙමෙනවා වැස්සට අරගෙන දාපන් ඇතුළට කියලා. try කරා බෑ. අපේ බාසුන් නැගේ ගෝලයක් කරෝල කුරියා වගේ මස් කලඳක් නැගේ. ඒකට කිව්වහම හොඳ ලස්සනට උස්සගෙන ගියා. ඒ කියන්නේ මහා ඇඟවල් තිබ්බා කියලා හයියක් නැහැ. ඒ හයිය ලැබෙන්නෙම සසර පිනට මතක තියාගන්න. බුදුහාඳුරන්ගේ හයිය කොච්චරද? සඳහන් කරනවා අටුවාවේ චද්දන්ත ඇත්තු 10 දෙනෙක්ගේ හයිය කියලා. ඒ කියන්නේ පිරිමි කෝටි 10000කගේ ශක්තිය තියෙනවා අපේ බුදුහාඳුරන්. ඇයිද ඊයනේ? අසංකේය කල්පලක්ෂ 4ක් එක දිගට මහ පොළොවේ පස් වලට වැඩිය මස් දන් දීලා, මහ මොහොතේ වතුරට වැඩිය ලේ දන් දීලා, අහසේ තරු වලට වැඩිය ඇස් දන් දීලා, මහා මේරු පර්වතයට වැඩිය උසට ඔටුනු පලං හිස් දන් දීලා දාන පාරමී, දාන උපපාරමී, පරමත්ත පාරමී අසංකේය කල්පලක්ෂ 4ක් එක දිගට පෙරුවා බුදුහාඳුරු. එනිසා ඒ හයිය මහ පුදුමයි.